2025 ඔක්තෝබර් මාස 30 වෙනිදා රටමයකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ආරම්භ වුණායින් පස්සේ ශ්‍රී ලංකා රේගුවේ දායකත්වය ලබා දීපු ආකාරය ගැන කතා කරන්න තමයි අද අපේ බලාපොරොත්තුව. ඇත්තටම මේ වැඩසටහන රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම මේ අදාළ කරුණ, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය කියන කටයුත්තට දායක වෙන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙලක කටයුතු කිරීමක් තමයි මේ යටතේ සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්දී ශ්‍රී ලංකා රේගුව ලබා දීපු දායකත්වය ගැන කතා කරනවා නම් 2025 ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ඉන් පස්සේ මේ 2026 ජූලි මාසේ වෙනකොට ශ්‍රී ලංකා රේගුව විසින් මේ දක්වා සිදු කරලා තියෙනවා වැටලීම්, ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීම 55ක්. ඒ යටතේ කිලෝග්‍රෑම් 396කට මදක් වැඩි මත්ද්‍රව්‍ය විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්පූර්ණ තොගේ වටිනාකම හැටියට ඇස්ටිමේට් කරලා තියෙනවා රුපියල් බිලියන 4.5 වීදි වටිනාකම. ඉතින් මේ අපි පරණ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ තොරතුරු මීට කලින් අපි කතා කරලා තියෙනවා. හැබැයි මේ ආසන්න කාලය ගත්තොත් අපි මේ 2026 ජූලි මාසයේදී අපි අත්අඩංගුවට ගැනීම 5කින් කිලෝග්‍රෑම් 25කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ මත්ද්‍රව්‍ය අතරේ ප්‍රධාන වශයෙන්ම කුෂ් කියන මත්ද්‍රව්‍ය, එහෙම නැත්නම් මේ අපි මේ මොනවාද අපි මරිජුවානා, එහෙම නැත්නම් කාන්සා, ඔය ඒ කුලේ මත්ද්‍රව්‍ය වර්ග තමයි වැඩිපුර අත්අඩංගුවට ගන්නේ. ඊට අමතරව කොකේන්, ඊට පස්සේ අයිස්, එහෙම නැත්නම් මෙතැම්ෆෙටමින් කියන එක, මේ වගේ විවිධ මත්ද්‍රව්‍ය වල සම්පූර්ණ එකතුව මේ 2026 ජුලයි මාසෙදී අපි කිලෝ 25.4ක ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.